Miss Traveler. Explore. Revive. Discover. ඉතින් අද දවසේදී මම ට්‍රැවල් කරන්න තෝරගත්තේ කැනඩාවේ වැන්කුවර්. ඉතින් අද දවසේ වැන්කුවර් ට්‍රැවල් කරන්න ඔයාලට එනවද මගෙත් එක්ක යන්න? It's time to travel with no boundaries. This is Miss Traveler Tamasha's Diary in Vancouver. ඉතින් අද දවසේදී මම ඔයාලට කිව්වා මම ට්‍රැවල් කරන්නේ වැන්කුවර් වල කියලා. ඉතින් වැන්කුවර් වලට ආවට පස්සේ මුලින්ම කොහෙද යන්නේ? මං හිතුවා ඔයාලව එක් කරගෙන යන්න වැන්කුවර් වල තියෙන අනිවාර්යෙන්ම යන්න ඕනේ තැනකට. ඒ තැන මොකද්ද කියලා බලන්න ඕගලන්ට දිගටම Miss Traveler Tamasha's Diary මගේ වැඩසටහන බලන්න වෙනවා. Miss Traveler Tamasha's Diary. ඔන්න ඉතින් වැන්කුවර් වල ට්‍රැවල් කරනකොට අනිවාර්යෙන්ම එන්න ඕනි තැනකට තමයි මම මුලින්ම අද දවසේදී ඔයාලවත් අරගෙන ට්‍රැවල් කරන්න සූදානම් වෙන්නේ. මේ තමයි වැන්කුවර් වල ගෑස් ටවුන් එක. සාමාන්‍යයෙන් ගෑස් ටවුන් එක කියලා කියන්නේ වැන්කුවර් වල තියෙන පැරණිතම නගරය විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි ගෑස් ටවුන් එනවනම් අනිවාර්යෙන්ම අපි එන්න ඕනි තැන තමයි මගේ මේ පිටිපස්සෙන් පේන්න තියෙන්නේ. මේ තමයි 1977 නිර්මාණය කරපු ගෑස් ටවුන් වල පිහිටලා තියෙන ගෑස් ටවුන් ස්ටීම් ක්ලොක් එක. ඉතින් මේ ස්ට්‍රීම් ක්ලොක් එක ගැන කතා කරනවා නම් මේ ස්ට්‍රීම් ක්ලොක් එකේ හැම පැයකට වරක්ම ඉහළින් පේන්න තියෙන ඒ වාෂ්ප මීදුමක් නිකුත් කරනවා. ලොකු සද්දයක් එහෙම දාලා තමයි ඒ වාෂ්ප මීදුම නිකුත් කරන්නේ. ඉතින් ඒ දේ දැක බලා ගන්න බොහෝ සංචාරකයන් පිරිසක් මෙතනට ඇදෙනවා. ඒ විතරකුත් නෙමෙයි ස්ට්‍රීම් ක්ලොක් එකත් එක්ක පින්තූර ගන්නත් මෙතනට එන සංචාරකයන් අමතක කරන්නේ නැහැ. ඉතින් බැංකුව කියලා කියන්නේ හැම වෙලාවෙම වහින සිටි එකක්. හැබැයි ඉතින් වැස්ස බාධාවක් කරගන්න නෑනේ අපි කවදාකවත් නේද? අද දවසේදීත් ටිකක් වහිනා වගේ තමයි කාලගුණේ තියෙන්නේ. හැබැයි ඉතින් අපිට වෙදර් එකත් සපෝට් එකක් දෙනවා වැඩේට. අපි බලමු මේ සිටි එකේ තව මොනවද බලන්න තියෙන්නේ කියලා. Hi. I have something for you. Oh my gosh! It's you on old style newspaper.
Thank you so much. It's really cute. මේ බලන්න මට මොකද ලැබුණේ කියලා. So, may I know your name, please? Wait. Wait. Okay. Yeah, my name is Nikita. Nikita. Yeah, and I'm doing pictures like this here almost every day in Guest Town near Steam Club. Yeah. Yep. So, and you know what? I'm from Sri Lanka. Right now, I'm so excited, and I'm like blank. This is really nice, guys. මේ බලන්න මේක හරිම ලස්සනයි. නිකිතා මෙතන ඉඳන් කරන්නේ මේ සිම්බල් එකත් එක්ක මේ වගේ පින්තූර අරගෙන එන අයට මෙමරි එකක් විදිහට දෙනවා. හැබැයි නිකන් නෙමෙයි පොඩි මුදලක් අයගෙන හැබැයි යා මට මේක tag එකක් විදිහට තමයි දීලා තියෙන්නේ. So Nikita, do you have any message to give to the Sri Lankan people? First of all, hi everyone, and if you will be here in Vancouver, you can find us right here, and we can make you unforgettable memories like this old style newspaper. It's really cool memory. So if you want to, you're free, you're welcome. You may come here and we will take picture for you. Thank you so much. ඇත්තටම මම මේකට මාරම ආසයි. හරිම ලස්සනයි. මම ඔයාලට පෙන්නන්නම් මේක කොහොමද කියලා තව ටිකක් ලං කළා. Miss Traveler, Tamasha's Diary. ඉතින් අද දවසේදී ඔයාලා මගෙත් එක්ක එකතු වෙලා බැංකුව සිටි එක තමයි එක්ස්ප්ලෝර් කරන්නේ. ඉතින් බැංකුව ඇවිදිනකොට මුලින්ම මම ඔයාලා වරගෙන ආවේ ගෑස් ටවුන් ඒරියා එකට. ඉතින් ඔයාලා මේ වෙනකොට දන්න කාරණාවක් තමයි ගෑස් ටවුන් කියන නමින්ම තමයි මුල් කාලේදී බැංකුව සිටි එක හැඳින්වුවේ කියලා. ඉතින් මේ වෙනකොට ගෑස් ටවුන් ඒරියා එක කියලා හඳුන්වන්නේ මම දැන් මේ ඉන්න ඒරියා එක. ඉතින් මෙතන ඇවිදිනකොට එහෙමත් නැත්නම් ගෑස් ටවුන් එකේ ඇවිදිනකොට දකින්න ලැබෙන විශේෂම කාරණාව තමයි පැරණි ගොඩනැගිලි. ඉතින් 19 වෙනි ශතවර්ෂයේ වික්ටෝරියා ශෛලයට අයත්ව තමයි මේ වටපිටාවෙන් දක්නට ලැබෙන ගොඩනැගිලි නිර්මාණය වෙලා තියෙන්නේ. ඉතින් ඒ දෙත් ඊටාම සුවිශේෂී කාරණාවක්. ඒ නිසා තමයි මම හිතුවේ ඒ කාරණාවත් ඔයාලත් එක්ක බෙදා හදා ගන්න ඕනි කියලා. මේ කරුණු කාරණාවලට අමතරව මම දැන් ලෑස්ති වෙන්නේ ඔයාලට කියලා දෙන්න කොහොමද ගෑස් ටවුන් කියන නම වැටුනේ මේ ඒරියා එකට කියලා. මොකද කියන්නේ ඔයගොල්ලෝ කැමතිද ඒක දැනගන්න? මම දන්නවා අනිවාර්යයෙන්ම ඒ වගේ රස කතා ඔයගොල්ලෝ දැනගන්න කැමතියි කියලා. ඉතින් මේ නගරේ ජීවත් වෙලා තියෙන නාවිකයෙක්. ඔහුට උවමනා වෙලා තියෙනවා මේ සිටි එකේ ඉන්න මිනිස්සු එක තැනකට එකතු කරන්න ඕනි කියලා. ඒකට උපක්‍රමයක් විදිහට ඔහු 1867 දී නිර්මාණය කරන බාර් එකක්. මේ පුද්ගලයාගේ නම තමයි ගැසි ජැක් ඩයිටන්. ඔව් මේ පුද්ගලයාගේ නම තමයි ගැසි ජැක් ඩයිසන්. ඉතින් මේ ගැසි ජැක් ඩයිසන් කියන පුද්ගලයාට ඕනේ වුණානේ බා එකක් ඉදි කරන්න. ඉතින් ඒ බා එකට නම් කරලා තියෙනවා ඩයිටන් හවුස් සැලෝන් කියලා නමින්. ඉතින් මේ බා එකට දවසින් දවස එන ප්‍රමාණය එන ජනතාව වැඩි වෙනවා. එදිනදා තමන්ගේ ජීවන රටාවේ යෙදෙන පුද්ගලයන්ට තමන්ගේ මහන්සිය නිවා ගන්න පුද්ගලයෝ මේ බා එකට එනවා. එතකොට ගමනාගමනයේ යෙදෙන පුද්ගලයන් එනවා, සංචාරකයන් එනවා. ඔය විදිහට මේ බා එකට එන සෙනඟ තා විශාල විදිහට පුළුල් වෙලා තියෙනවා. ඔන්න ඔය විදිහට තමයි මේ ගෑස් ටවුන් ඒරියා එක ඉදි වුණේ කියලා ඉතිහාසයේ සඳහන් වෙනවා. ඉතින් ඔය ඉතිහාස කතාවත් රස කතාවත් මම මිස් ට්‍රැවලර් තමාෂාස් ඩයරි මගේ වැඩසටහන හරහා මම ඔයාලත් එක්ක බෙදා හදාගත්තා. ඉතින් ගැසි ජැක් ඩයිටන් කියන පුද්ගලයාට පින් සිද්ධ වෙන්න තමයි මේ ගෑස් ටවුන් එක නිර්මාණය වෙලා තියෙන්නේ කියලා සඳහන් වෙනවා. Miss Traveler, Tamasha's Diary. ඉතින් බැංකුවල ඇවිදිනකොට මෙන්න මේ වගේ ෂොප්ස් තියෙනවා. බැංකුව සුවනියර්ස් එහෙම ගන්න. අපිට ඉතින් මේ සිටි එක මතක හිටින්න අපිට කවදාරි දවසක අපි මෙතනට ආවා කියලා මතක සටහනක් විදිහට අපි ඒ දේ ආවර්ජනය කරන්න මේ වගේ ෂොප්ස් තියෙනවා. බැංකුව කියලා නම ගහපුවා. ඉතින් අපිට හොඳ මතක සටහනක් විදිහට මෙන්න මේ වගේ ටී-ෂර්ට් එකක් එහෙම අරන් යන්න පුළුවන් නේ. Hello everyone, welcome to Instant News.
Miss Traveller, Tamasha's Diary. අද දවසේ මිස් ට්‍රැවලර් තමාෂාස් ඩයරි මගේ වැඩසටහනේ ඔයගොල්ලෝ දන්නවා මම ඇවිදින්නේ කැනඩාවේ වැන්කූවර්වල කියලා. ඉතින් වැන්කූවර්වලදී මට මුණ ගැහුණා ඉතාම දක්ෂ තරුණ ව්‍යවසායකයෙක්. ඉතින් එවැනි ශ්‍රී ලාංකිකයන්ට අනිවාර්යයෙන්ම මිස් ට්‍රැවලර් තමාෂාස් ඩයරි මගේ වැඩසටහනේ මම වෙලාවක් ඉඩකඩක් වෙන් කරනවා. ඔහු නමින් නොයල් පෙරේරා. තාම ආදරෙන් අයිබෝන් කියලා පිළිගන්නවා. අයිබෝන්. නොයල් මට කියන්නකෝ කැනඩාවේ වැන්කූවර්වල ඔයා මොකද කරන්නේ? වැන්කූවර්වල මං ඉතින් බිස්නස් එකක් රන් කරනවා. ප්‍රින්ටිං බිස්නස් එකක්. ඩිජිටල් ප්‍රින්ටිං ගත්තොත් ටී-ෂර්ට් ප්‍රින්ටිං, එම්බ්‍රොයිඩරි, සයින්ස් බැනර්ස්, ප්‍රොමෝෂනල් ප්‍රොඩක්ට්ස්, ස්ටිකර්ස්, vehicle advertising, the outdoor signage ඔක්කොම මෙතන අපි කරනවා. මෙතන කියන්නේ කොතනද? අපේ ප්‍රේක්ෂකයන්ට අපි කියමු කොහෙද කියලා. මෙතන ඔෆිස් මේ ෆ්‍රන්ට් ඒරියා එක තමයි. අපේ ප්‍රොඩක්ෂන් බෑක් ඒරියා එකේ ප්‍රොඩක්ෂන් එක රන් වෙනවා. ඔෆිස් එක කොහෙද තියෙන්නේ වැන්කූවර්වල? ඔෆිස් එක බර්නබී. බර්නබී වැන්කූවර් බර්නබී කියලා සිටි එකක් තියෙනවා. බර්නබී වල තමයි ඔෆිස් එක තියෙන්නේ. ඔන්න ඉතින් ලංකාවේ කියන්නේ ශ්‍රී ලාංකිකයන් කැනඩාවේ වැන්කූවර්වල ඇවිල්ලා පදිංචි වෙලා ඉන්නවා නම් ඔයාගෙන් සේවාවක් ලබා ගන්න ඕන නම් එන්න ඕනි තැන ඔන්න කියන්න පුළුවන්. Instant Imprints, Burnaby, 6925 Antrim Avenue, Burnaby. ඔන්න ඔය කියපු තැනට ආවොත් නොයල්ගෙන් සර්විස් එකක් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් නොයල් මට කියන්නකෝ ඇයි කැනඩාවම තෝරගත්තේ? කැනඩාම තෝරගත්ත කියන්නේ ඉතින් මං මෙහෙ ආවේ වෙන ජොබ් එකකට. ඊට පස්සේ ඇවිල්ලා කල්පනා කරා දැන් කාලයක් ඉඳලා කල්පනා කරා දැන් වැඩ කරා ඇති වෙන තැන්වල මොකද අපි වැඩ කරපු තැන්වල අපි රෙවෙනියු එක ගෙනාවා හැම දෙයක් අපි ඉගෙන ගත්තා. දේවල් ඉගෙන ගත්තා බිස්නස් කොහොමද රන් වෙන්නේ කොහොමද රෙවෙනියුස් ගේන්නේ බිස්නස් වලට කොහොමද මහන්සිලා වැඩ කරන්නේ. ඉතින් මං කල්පනා කරා ඒක මටම කරගත්තොත් මොකද වෙන්නේ කියන්නේ චැලෙන්ජ් එකක් බාර අරන් මේක ඉතින් මේ මං ඇත්තටම මේ ගැන නොලෙජ් ඇති වෙන්නේ නැහැ. මම ඉගෙන ගත්තා. ඉගෙනගෙන මං වෙනම ප්‍රොෆෙෂන් එකකට ගියේ. ඊට පස්සේ මේක ඉගෙනගෙන ස්ටාර්ට් කරා. හොඳයි. නොයල් තව ටිකක් අපි කතා කරමු තව ටිකක් ඉස්සරහට ගිහිල්ලා. ඉතින් නොයල් මට කියන්නකෝ දැන් මේ දේ පිළිබඳ අධ්‍යයනයක් කරලා තිබුණ නෑ කලින්. වෙන තැනක තමයි වැඩ කරේ. ඉතින් තමන්ගේම කියලා ව්‍යාපාරයක් පටන් ගන්නකොට ඒක ඇත්තටම අභියෝගයක්නේ. එතකොට උදා වෙන හැම දවසක්මත් අපිට අභියෝගයක්. හැබැයි ඒ අභියෝග අපි අවස්ථාව බවට පත් කරගන්න ඕනේ. කොහොමද ඔයා ඒ දේ කරේ? අභියෝගයක් විතර ගත්තේ නෑ. මං හිතන්නේ අපේ මයින්ඩ් එක තමයි හැම දෙයකම මං කියන්නේ දේවල් ඉගෙන ගත්තා. ඒ කියන්නේ මාකට් එක ගැන රිසර්ච් කරා කොහොමද මේ ට්‍රේඩ් එකේ ඉන්න අය කොහොමද යාළගේ ඉන්වෙන්ටරි කොස්ට් කොහොමද මෙහි තියෙන ප්‍රොඩක්ට්ස් වල ගණන් කොහොමද එතකොට තැනක් ගන්න ගියොත් ඒවල අපි තැනක් ගන්න එපා ඉස්සෙල්ලා ඒක රන් කරන්න බිස්නස් එක ෆිසිකල් ලොකේෂන් එක. ඉතින් බිල්ඩින් එකක් ගන්නවද අරන් කරනවද එහෙම නැත්නම් රෙන්ට් එකට අරන් කරනවද මොකක්ද ලාභ මොකක්ද end of the month අපි උපයා ගන්න මුදල තමයි වැදගත් වෙන්නේ. අපි වියදම් කරන මුදල සහ අපි උපයා ගන්න මුදල. එතකොට අපි ඒක රිසර්ච් කරලා හිතනවා නම් මේක මේ වැඩේ සාර්ථකව ගොඩ දාගන්න පුළුවන් කියලා ඒක රිසර්ච් එක තමයි. ඉතින් අභියෝගයක් කියන්නේ අපේම තමයි. ඉතින් අභියෝගේ බාර අරන් ඒක කරන්න ඕනේ. අපි අර එක්සෑම් එකකට පාඩම් කරනවා වගේ තමයි විභාගෙට කලින්. ඉතින් ඒක උත්තර ලියන්න ඕනේ අපිම තමයි. හොඳයි. ඉතින් සාමාන්‍යයෙන් කෙනෙක් හිතන්න පුළුවන් තමන්ගේම කියලා ව්‍යාපාරයක් පටන් ගන්න හොඳ කැපිටල් එකක් තියෙන්න ඕනේ කියලා. හැබැයි පෞද්ගලිකව මම දන්න කාරණාවක් තමයි කැපිටල් එකක් තිබුණත් අපි සමහර අවස්ථාවලදී ඒ වැඩෙන් ෆේල් වෙනවා. හැබැයි අපි ෆේල් වුණත් ආයි නැගිටින එකනේ අපේ දක්ෂතාවය තියෙන්නේ. ඉතින් ඔයාගේ ජීවිතය ඇතුලේ ඒ වගේ දේවල් තියෙනවා ඇති. අපේ බලාගෙන ඉන්න ප්‍රේක්ෂකයන්ට තමන්ගේම කියලා ව්‍යාපාරයක් පටන් ගන්න ඉන්න අයට කොයි වගේ උපදෙසක්ද දෙන්නේ? තමුන්ගේ අතේ සල්ලි තියනවා නම් බිස්නස් එකක් කරන්න ඕනේ නැහැ කියලා හිතනවා නම් ඒක ඉන්වෙස්ට් කරන්න ඉස්සෙල්ලා. ඉන්වෙස්ට් කළා ඒ සල්ලි පුළුවන් තරම් වැඩි කරගන්න බලන්න. ඉන්ට්‍රස්ට් රේට් වලින් ඔක්කොම හරි කරලා. එහෙම නැත්තම් රිස්ක් එකක් අරන් කෙලින්ම පටන් ගන්නත් පුළුවන්. හැබැයි ඔයාම තමයි ඒකට
මහන්සි වෙන්න ඕනේ. ඉතින් අර ඒ වගේ අර බිස්නස් එක දැම්මට පස්සේ කරන්න දේවල් ගොඩක් තියෙනවා අපිට. මේ කස්ටමර් මේ දොරෙන් ඇතුළට එනකම් බලන් ඉන්න බෑ අපිට. එතකොට අපිම තමයි යාලා හොයාගන්න ඕනේ. එතකොට තියෙනවා ඇඩ්වර්ටයිසින් කරන්න ඕනේ. ඇඩ්වර්ටයිස් කරන්න ඕනේ. Google එකේ Facebook හරහා Instagram හරහා එතකොට අනිත් අය ජොබ් එකක් කරගත්ත කෙනෙක් තව කෙනෙක්ට කියලා එයාලා අපි කියන්නේ word of mouth කියලා. ඉතින් අර ඒ වගේ ආඩර් රෙකමෙන්ඩේෂන් එකක් දීලා ඒ තැනවා හදා ගන්න ඕනේ. අනිත් එක තමයි කරන ජොබ් එක. වා කරන ජොබ් එක හරියට කරන්න ඕනේ. එතකොට තමයි කස්ටමර් එන්නේ. එතකොට තමයි රිපීට් කස්ටමර් බේස් එකක් ඇති වෙන්නේ. ඒ නිසා වා කරන දේ හරියට කරන්න. ප්‍රොඩක්ට් එක වුණත් ගන්න ඒ ඉන්වෙන්ටරි ප්‍රොඩක්ට්ස් වා පාවිච්චි කරන හැමදේම හොඳ ක්වොලිටි එකේ තියාගන්න. එතකොට තමයි ඒ කස්ටමර් ආයෙ එන්නේ. ඔයා ප්‍රයිස් එක හදද්දී වුණත් ඒ බය නැතුව ඒකට ප්‍රයිස් එක හදන්න. මොකද ඔයා මේ කොන්ෆිඩන්ස් ඔයා වියදම් කරන හැම සතේම ඔය ප්‍රොඩක්ට් එකට ඔයා ආයෙ ඒ කස්ටමර්ෙන් ගන්න ඔයා හොඳ දෙයක් දීලා මාකට් එකට. ඉතින් ඔයාගේ ප්‍රයිස් එක ගැන හිතන්න එපා. ගොඩක් අය අහන අඩු කරලා ගන්න දෙන්න බැරිද? ගණන් වැඩි නේද කියලා. කෙලින්ම කියන්න මේක තමයි ගාන, මේක තමයි ඔයාට හම්බෙන සර්විස් එක, මේක තමයි අපේ ප්‍රොඩක්ට්ස්. ඒ විදිහට තමයි මෙතන මම රන් කරන්නේ. ඉතින් නොයල් තවත් පුංචි කාරණාවක් වගේ දැනගන්න ඕනි. අපි ව්‍යාපාරේ පොඩ්ඩක් පැත්තකින් තියමුකෝ. අපි බලාගෙන ඉන්න ප්‍රේක්ෂකයෝ වගේම බොහෝ දෙනා කැමැත්තෙන් ඉන්නවා මේ වෙනකොට ලංකාවෙන් වෙන රටකට ගිහිල්ලා තමන්ගේම කියලා ව්‍යාපාරයක් පටන් ගන්න, තමන්ගේ ජීවිතය අලුතෙන් පටන් ගන්න. අපි හිතමුකෝ ඔන්න ලංකාවේ කෙනෙක් බලාගෙන ඉන්නවා කැනඩාවට ඇවිල්ලා තමන්ගේ ජීවිතය අලුතෙන් පටන් ගන්න. හොඳ රටක්ද මේක? මේක හොඳ රටක්. හැබැයි විශාල අභියෝග රැසක් තියෙනවා මේ අවස්ථාවේ. ගොඩක් අය දැන් අපි ගත්තොත් මෙහි ඉමිග්‍රේෂන් පැත්ත ටිකක් අමාරු වෙගෙන යනවා. මොකද ගොඩක් වෙලාට ඉමිග්‍රේෂන් එක වැඩි වුණා මෑත කාලේ. කියන්නේ අවුරුදු 3-4 වගේ කාල සීමාවේ ගොඩක් සෙනඟ මේ රටට ආවා. දැන් ඒක නිසා ගොඩක් වෙලාවට දැන් ඉමිග්‍රේෂන් පැත්ත පොඩ්ඩක් ස්ට්‍රික්ට් කරලා තියෙනවා. ඒ වුණාට කෙනෙක් ක්වොලිෆයි වෙලා ඒ කෙනා ආවොත් බය වෙන්න එපා. මොකද ඔපචුනිටිස් තියෙනවා. මොකද එයා එන්නේ එයාගේ ඒ ජොබ් ක්වොලිෆිකේෂන්ස් එක්ක. ඒතර එයාට එයාගේ ක්වොලිෆිකේෂන් එකට සුදුසුකමක් මේ රටේ ලැබෙනවා. ඉතින් එතකොට ඇවිල්ලා කල්පනා කරගන්න ඕන මුදල් කළමනාකරණය කරගන්න විදිය. එතකොට මෙහි පුළුවන් තරම් රෙන්ට් එකට ඉන්න ඕනේ. ඉතින් අනිවාර්යෙන් මාසෙට වියදමක් කියන්නේ අලුතෙන් එන්න කෙනෙක්ට රෙන්ට් එකක් ගෙවන්න ඕනේ. වාහනයක් ඕනේ වැඩට යන්න. මොකද හැමදේම අත ළඟ නැහැ. එතකොට ග්‍රොසරිස් ගන්න ලංකාවේ වගේ මෙහි ඔය කඩවල් හැමතැනම නැහැ. අර සුපර් මාකට් තමයි තියෙන්නේ. ඉතින් වාහනයක් ඕනේ. එහෙම නැත්නම් ටැක්සි එකේ ගිහිල්ලා හරි ඒ කෙනාට ඒ දේ ගන්න පුළුවන්. හැබැයි වාහනයක් තියෙන එක ඉතුරුවක්. අර ඒ වගේ දේවල් තියෙනවා. අනිත් එක ළමයි ඉන්නවා නම් එඩියුකේෂන් එක හොඳයි. ඒ ළමයිගේ අනාගතයට හොඳයි. ඉතින් අර ඒ වගේ දේවල් තියෙනවා. ලංකාවෙත් හොඳයි. ලංකාව අපේ හොඳ රටක්. හැමදේම හොඳ තත්ත්වයක තියෙනවා. ඒ වුණාට මෙහි ඇවිල්ලා මේ ලයිෆ් එක මෙහි තියෙන ලයිෆ් එකට ඇඩ්ජස්ට් වෙනවා ඉබේම. ඉතින් මේක ඇවිල්ලා වෙනම ලයිෆ් එකක්. ලංකාවේ වෙනම ලයිෆ් එකක්. ඕන කෙනෙක් ආවොත් හැමදේම ඉබේම ඒක එයාට ඇඟට එයි. බය වෙන්න දෙයක් නැහැ. හොඳයි. ඉතින් මේ ආපු ගමන් මගේදී ව්‍යාපාරිකයෙක් විදිහට ඔයාගේ මේ ජීවිතය සාර්ථක කරගන්න අනිවාර්යයෙන්ම පවුලෙන් ලොකු සහයෝගයක් ඔයාලට ලැබෙනවා ඇති. අපි මේ වෙලාවේදී පවුල ඇවත් මතක් කරමු. ඔව්. පවුලෙන් ඉතින් ලොකු සහයෝගයක් ලැබෙනවා ලැබෙමින් පවතිනවා. ඉතින් මගේ වයිෆ් ගැන ගත්තොත් එයාගේ නම මේනකා පෙරේරා, පුතා ඩියෝන් පෙරේරා, දෙවනියා ඩිලාන් පෙරේරා. ඒ යාළගෙන් ළමයිත් ඇවිල්ලා මෙතන වැඩ කරනවා. එයාලත් ඉගෙන ගන්නවා ගොඩක් දේවල්. එතකොට වයිෆුත් සපෝට් එකක් දෙනවා. එයාත් ඇවිල්ලා වැඩ කරලා සපෝට් එකක් දෙනවා. ඒ වගේම අම්මා තාත්තත් එයාලත් ඇවිල්ලා නිවාඩුවට ආවා. ඒ වෙලාවෙත් එයාලත් ආසාවෙන් මෙතන ඇවිල්ලා එයාලත් හිටියා. මාත් එක්ක වැඩ කරා. එතකොට මගේ මල්ලි වැඩ කරා. එයා හසිත පෙරේරා. මෙහි මාත් එක්ක අවුරුදු 3ක් වැඩ කරා. දැන් එයා ලංකාවේ. එයා ඒ පස්සේ
ඉතින් ඒ හැමෝගෙම අදරත් සහයෝගය තියෙනවා. එයා එතකොට මල්ලිගේ වයිෆ් ප්‍රවීණා පෙරේරා එයාලා ඔක්කොම අපිත් එක්ක එකට හිටියේ. දැන් ආයෙනවා. ඉතින් මේ අපේ ඉතින් ෆැමිලි එකක් විදියට මේ ෆැමිලි බිස්නස් එකක් විදියට වගේ ඉතින් මේකත් අපි කරගෙන යනවා ඉතින්. ඉතින් ඒ ආදරණීය පවුලව මමත් ඉතාම ආදරෙන් මේ වෙලාවේදී මතක් කරනවා. නොයල් කියලා කියන්නේ ව්‍යාපාර ක්ෂේත්‍රයට විතරක් දක්ෂකම් කියන කෙනෙක් නෙමෙයි. ක්‍රීඩාවටත් දස්කම් දක්වන කෙනෙක්. අපි ඒ පිළිබඳව මතක් කරමු. ඔව් ක්‍රීඩාව ගත්තොත් ඉතින් ඇත්තටම මම ආස කරන ක්‍රීඩාව තමයි ක්‍රිකට් ක්‍රීඩාව. මෙහි සමර් එකේ තමයි ඉතින් අපිට ශ්‍රී ලංකාවට උලම වින්ටර් එකේ ඉතින් බෑ. ඒ නිසා පොඩි කාලයක් නිසා තියෙන්නේ අපිට අපි ආසාවෙන් එළියට ගිහිල්ලා ලංකාවේ වගේම තමයි ඉතින් ක්‍රිකට් ගහලා අර එහෙම ටීම්ස් හදාගෙන මෙහි ටූර්නමන්ට්ස් තියලා ඔක්කොමත් එක්ක අපි එකට සෙල්ලම් කරනවා. ක්ලබ් එකේ නම මතක් ක්ලබ් එක ගත්තොත් අපේ මෙහි ලංකාවේ ටීම් එකක් ඉන්නවා වෙස්ට් වැන්කූවර් ක්‍රිකට් ක්ලබ් එකේ ඉස්සර මම සෙල්ලම් කරා. දැන් මගේම ටීම් එකක් තියෙනවා. අපි මතක් කරමු සහ මේ ජර්සි පෙන්නමු අපි. මේක මේ රස්තා බොයිස් මගේ ටීම් එක. මෙහි අපි කැපවීමෙන් සෙල්ලම් කරන සමාජිකයන් පිරිසක් ඉන්නවා අපේ ටීම් එකේ හොඳ ටැලන්ටඩ් කට්ටිය. ඉතින් ඒ වගේම තමයි අනිත් හැමෝමත් මෙහි ක්‍රිකට් ගහන හැමෝමත් හොඳ දක්ෂතා තියෙන අය. එයාලා ඉස්සර වගේ නෙමෙයි දැන් ගොඩක් කම්පැටිටිව් ලෙවල් එකේ ක්‍රිකට් ගහන කට්ටිය ඉන්නවා. ඉතින් දැන් ඒක නිසා අපිටත් ආසයි සෙල්ලම් කරන්න හැමෝම එක්කම. මොකද කම්පැටිටිව් ලෙවල් එකේ අපි මේ ටූර්නමන්ට්ස් දාලා ඉතින් සෙල්ලම් කරනවා. සමර් එකේ තමයි කිව්වා වගේ. දැන් මේ දවස්වල වින්ටර් එක ඉතින් ඇතුළට වෙලා තමයි ඉන්නේ. ජිම් එකටවත් යන්න ඕනේ නැත්තම් ඒකටත් හොඳ නෑ මේ වෙන්නේ. ඉතින් නොයල් ගැන කතා කරනවා නම් ඊටාම කරුණාවන්ත ඒ වගේම ඕනේ කෙනෙකුට දෙපාරක් හිතන්න නැතුව උදව් කරන කෙනෙක්. ඉතින් ලංකාවේ අයට ඔයාගෙන් ලොකු සර්විස් එකක් වෙනවා කියලා මම පෞද්ගලිකව දන්නවා. ඉතින් බලාගෙන ප්‍රේක්ෂකයන්ට වගේම වැන්කූවර්ද ජීවත් වෙන ශ්‍රී ලංකන්ස්ලට නොයල්ව සම්බන්ධ කරගන්න නම් කොයි විදිහටද සිද්ධ කරගන්න කියන කාරණාව මතක් කරමු. මම ඉන්නේ වැන්කූවර්. මගේ නම්බර එක 604-619-2601. ඕනම කෙනෙක්ට ඕනනම් තමුන්ගේම ව්‍යාපාරයක් පටන් ගන්න ටී-ෂර්ට් ප්‍රින්ටිං පැත්තෙන් හරි මොකක් හරි ස්ටිකර්ස් පෝස්ටර්ස් දැන් තියෙනවා අර Etsy කියලා තියෙනවා Amazon එකේ සෙල් කරන්න පුළුවන්. ඉතින් ඕන කෙනෙක්ට පුළුවන් දෙයක් පටන් ගන්න මට මෙතන කරලා දෙන්න පුළුවන් අඩුවට යාලට හෝල්සේල් ප්‍රයිසස් වලට. එතකොට යාලට පුළුවන් මාකට් එකේ දාලා විකුණන්න. ඒ වගේ අයිඩියා එකක් මම කිව්වේ. ඉතින් ඒ වගේම තමයි සමහරක් අය වැඩ කරන තැන් ආයතනවල යාලගේ දේවල් තියෙනවා. මං බිස්නස් කාඩ්ස් ඉඳලා ටී-ෂර්ට්ස් ඉඳලා කම්පැනි ලෝගෝස් එම්බ්‍රොයිඩරි ඔක්කොම කරනවා. සයින්ස් බැනර්ස් අවුට්ඩෝර්ස් සයිනේජස් ඕන කෙනෙක්ට ඕනනම් කතා කරන්න. සම්බන්ධ කරගන්න පුළුවන්. ඉතින් මේ වෙලාවේදී තිරේ දිස්වන දුරකථන අංකය හරහා ඔබට හැකියාව ලැබෙනවා නොයල්ව සම්බන්ධ කරගන්න. සෝෂල් මීඩියා වල කොහොමද හොයාගන්නේ? සෝෂල් මීඩියා එකේ ඉන්නවා වැඩි ඇක්ටිව් නෑ. නොයල් පෙරේරා කියලා තියෙනවා. හැබැයි ඉන්ස්ටන්ට් ඉම්ප්‍රින්ට්ස් කියලා තියෙනවා සෝෂල් මීඩියා. ඉන්ස්ටන්ට් ඉම්ප්‍රින්ට්ස් බර්නබී කියලා තියෙනවා. ඒකේ සර්ච් කරොත් අපේ බිස්නස් පේජ් එක තියෙනවා. නොයල් පෙරේරා කියලා තියෙනවා. මගේ පෞද්ගලික ප්‍රොෆයිල් එක එතනත් ඉන්නවා. වැඩි හැබැයි ඇක්ටිව් නෑ මේ දවස්වල. කමන්න දුරකථන අංකය සඳහන් කරලා. ඉතින් බොහොම ස්තුතියි. මම දන්නා අද දවසේදී ගොඩාක් කාර්යබහුලයි ඒවා. ඒත් අද දවසේදී මගේ වැඩසටහනට වෙලාව ලබා දුන්නා. ඉතින් හිතන පතන යහපත් බලාපොරොත්තු සියල්ලම ඉෂ්ට සිද්ධ වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. අයිබෝන්. අයිබෝන්. thank you ආඩත් කාලය කැප කරලා මේ වගේ දේවල් කරන්න.